chicken meatballs ඉතිරි රුපියල් 180යි. Kist තක්කාලි sauce ඉතිරි රුපියල් 125යි. Sunny detergent powder orange and rose ඉතිරි රුපියල් 110යි. Cargill's food street. මම ඔබතුමීට කියන්න කැමතියි තවදුරටත් තියෙනවා වැරදි. තවදුරටත් තියෙනවා අඩුපාඩුකම්. අපේ කවිරත්න මැතිණියගේ කතාවේදී අඩුපාඩුකම් රාශියක් පිළිබඳව කියුණා. මම තව එක අඩුපාඩුකමක් ඔබතුමීට මම පෙන්නලා දෙන්න. මේක බරපතල අඩුපාඩුකමක්. දැන් බලන්න මේ ආගම් හා සාර ධර්ම අධ්‍යාපනය බුද්ධ ධර්මය පිළිබඳව ඔබතුමියන්ලා මේ ධර්ම චක්‍රය කියලා අතුල් කරලා තියෙන අශෝක චක්‍රය. ඔව් දැන් මේ පැහැදිලිද? ඊටමත් පැහැදිලි. මේ මම මේ සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම මේ ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය ඇතුළත් කිරීම ඒක බරපතල ගැටලුවක්. බරපතල ප්‍රශ්නයක්. මම මේ ඔබතුමියට මම මේ පිටපත් සියල්ලක්ම සභාගත කරනවා හෙන්සාර්ගත කරනවා මේ වැරදි දේ මේ අඩුපාඩුකමක් නිවැරදි කරන්න. මම අහන්න කැමතියි මේක මේ යම් කිසි උපදේශක සභාවකින් ආගමික කටයුතු උපදේශක සභාවකින් මේ රාජ්‍ය ලාංඡනයේ තියෙන ධර්ම චක්‍රය නෙවෙයි මෙතන තියෙන්නේ. පක්ෂනායකම කෙටි කරන්න. ඉතින් මම අහන්න කැමතියි මේ වගේ නිවැරදි කිරීමුත් තවත් නිවැරදි කිරීම රාශියක් තිබෙනවා කරන්න. ඒ නිසා මම ඔබතුමීගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වඩාත් විධිමත් සාකච්ඡාවකට සංවාදයකට අදහස් වූමාරුවක් කිරීමකට ලක් කරලා මේ කරන දේ නිවැරදිව කරන්න. මොකද ප්‍රතිසංස්කරණ අපිත් ඉන්නවා. නූතනවාදී වෙන්න ඕන, නව තාක්ෂණය ගෙනෙන්නට ඕන. ඒ වගේම ඉතිහාසයේ විෂය ඉවත් කිරීම මේ අනිවාර්ය විෂයන් වලින් ගරුපක්ෂනායකතුමාවයක් නැහැ. මේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ නිසා මම ඔබතුමීට කියන්න කැමතියි මේ මේ ධර්ම චක්‍රය පිළිබඳව අශෝක චක්‍රය ඇතුළත් කිරීම පිළිබඳව මේකත් නිවැරදි කරන්න. මේකෙත් කොළ ටික ඉවත් කරලා හරි කොළ ටික දාන්න කියලා මම අවසන් කරන්න ගරුපක්ෂනායකතුමා. මේ ධර්ම චක්‍රය සහ අශෝක චක්‍රය ගැන පැටලියවිල්ල මේ ගරු විපක්ෂ නායකතුමා මතු කරේ පොතේ ඇතුළත් වෙලා තියෙන්නේ අත වශයෙන්ම බෞද්ධ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කළ තියෙන සංකේතය. මේක අමාත්‍යාංශයේ බුද්ධ ආගම පිළිබඳ ඒ උපදේශන සභාව විසිනුත් අනුමත කරපු එක. ඊයේ මම ගරු අපේ අස්ගිරිය සහ මල්වත්ත ගරු මහානායක නාහිමිවරුන් බැහැ දැක්කා. ඒ අවස්ථාවෙත් මම ඔවුන් සමගත් කතා කරාම මේක ඔවුනුත් කිව්වේ මේක තමයි අනුමත වෙලා තියෙන මේ සිම්බල් එක කියලා උන්වහන්සේලා තහවුරු කරා. ඉතින් මේක නිවැරදි. මේක අශෝක චක්‍රය වගේ තමයි. නමුත් මේක තමයි අනුමත වෙලා තියෙන නිල සිම්බල් එක. හැබැයි අපේ රටේ අර අනිත් එකත් පාවිච්චි වෙනවා. ඒක නොවෙනවා නෙවෙයි. නමුත් අනුමැතිය ලැබිලා තියෙන්නේ නිල වශයෙන් මේකට. ඒක තමයි අපි ඒක බෞද්ධ කටයුතු අමාත්‍යවරයා නැහැ මෙතන. එතනිනුත් අපි අනුමැතිය ලබා ගත්තා. ඒක විතරක් නෙවෙයි අපි බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ උපදේශක බෞද්ධ බුද්ධ ආගම පිළිබඳ උපදේශක සභාවෙනුත් මේක අනුමැතිය ලැබුවා. මං ඊයේ මේක ගරු අපේ මහානායක හිමිවරුන් එක්කත් කතා කරාම ඔවුනුත් මේක අනුමැතිය ලැබලා තියෙන සංකේතයක් කියන එක ඔවුන් ප්‍රකාශ කරා ගරු කතානායකතුමනි. මුදල් ක්‍රමසම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් කම්කරු අමාත්‍ය ඔබතුමා පොයින්ට් එක මොකද්ද?